කෙනෙක්ගේ ජීවිතය කියන්නේ කවදාවත් හිතන විදිහට ජීවත් වෙන්න බැරි මහා අමුතු දෙයක්. ඒක හුඟක් වෙලාවට අවසන් වෙන්නේ අපි හිතන මොහොතක නොවේ. අපි නොසිතන මොහොතකයි. මේ අනුතර සිදු වුණේ රත්නපුර කල්වන මාර්ගයේ කරවිට ප්‍රදේශයේදී. තවත් තරුණ හදවතක් නිවී ගියා. ඔහු නමින් රුසිරු හංසකයි. මිතුරන්ගේ මතකවල පවුලේ අයගේ හදවත්වල ආදරණීය සිනහවක් විදිහට ඔහු හැමෝගෙම මතකයේ රැඳේ. ඔහුට මේ මොහොත ගෙවෙන්න ඇත්තේ ජීවිතය ගැන තවත් සිහිනයක්, තවත් ගමනක් ලෙසිනි. ඒ තත්පර කිහිපයකට පස්සේ ඒ සියලුම සිහිනයන් තත්පරයකින් නතර වුණා. කවුරුත් කියනවනේ ජීවිතේ හරි කෙටි කියලා. ඒත් ඒ කෙටි ජීවිතේ තවත් බොහෝ දේවල් අත්විඳින්න තිබියදී ජීවිතේ මගකදී ඔයා යන්නම ගියා. ඔයාගේ සිනහව අපි අමතක කරන්නේ නැහැ. ඔයාගේ ගමන නිවී ගියේ නැහැ. ඒක තවමත් අපි අතරේම පවතිනවා. මේ වගේ තරුණ ජීවිත අකාලේ නැති වෙන එක හරිම අපරාධයක්. ඔහුගේ Facebook ගිණුම දකිද්දී හිතට දැනෙන්නේ කියාගන්න බැරි දුකක්. මොකද ඔහුගේ ජීවිතේ බොහොම ලස්සනට ගත කරන්න ඇති. තවමත් විවාහ නොවූ තරුණයෙක්.